ආයිබෝවන් කවිස්කේල්ගේ YouTube චැනල් එකට සියලු දෙනාම පිළිගන්නවා. පාසල් සිසුන්ට වෞචර් පත් බෙදාදීම පිළිබඳව විශේෂ නිවේදනයක් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරලා තිබෙනවා. දැන් අපි විශේෂ නිවේදනට යොමු වෙලා බලමු පාසල් සිසුන්ගේ වෞචර් පත් පිළිබඳව මොකක්ද කියලා තියෙන්නේ කියලා. අධ්‍යාපන අමාත්‍යංශයේ සුබසාධන වැඩසටහන යටතේ තෝරාගත් පාසල් සිසුන් පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන්ට හා සීල මාතාවන් සඳහා 2026 වසරට පාවාහන් මිලදී ගැනීම සඳහා වෞචර් පත් ලබාදීම සඳහා කැබිනට් අනුමැතිව හිමිව තිබෙනවා. මෙම වෞචර් පත් අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සුබසාධන ප්‍රතිලාභ ලබාදීම සඳහා සකස් කර ලැබ ඇති තිලෙනපත් ජංගම දුරකථන මෘදුකාංග හරහා පරිලෝකනය කිරීමට හැකිවන අයුරින් QR කීත අංකයක් සහිතව ආරක්ෂිතව මුද්‍රණය කර ප්‍රතිලාභිලාභී සිසුන් වෙත ලබා දීමට සැලසුම් කර තිබෙනවා. එම වැඩසටහන සඳහා අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය වෙන අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා. මේ වගේ වැදගත් වීඩියෝ නිතරම බලන්න අපේ කවිස්කේල්ගේ YouTube channel එක subscribe කරලා එකතු වෙන්න.